මම අසංක සීතා හෝල්ඩින්ස් කොට්ටාව බ්‍රාංච්ගේ සේල්ස් ඔෆිසර් විදිහට සේවය කරනවා. ලංකාවේ කන්සියුමර් ඇන්ඩ් රීටේල් සෙක්ටර් එකේ ප්‍රමුඛතම සන්නාමයක් විදිහට අවුරුදු 45ක් පුරාවට සීතා හෝල්ඩින්ස් විශ්වාසයෙන් පාරිභෝගිකයන් සමග කටයුතු කරනවා. මූලික වශයෙන්ම සීතා හෝල්ඩින්ස් අපි පාරිභෝගිකයන්ට ක්වොලිටි ලයිෆ් එකක් ගත කරන්න අවශ්‍ය ගෘහ භාණ්ඩ විද්‍යුත් උපකරණ විකිණීම තමයි කරන්නේ. මේ වෙනකොටත් ශාඛා 85කට අධික ප්‍රමාණයක් රට පුරාම තියෙනවා. බ්‍රාන්ච් ඔපරේෂන් එක ස්මූත්ලි රන් වෙන්න හොඳ ලොජිස්ටික් සිස්ටම් එකක් තියෙන්න ඕනි. එතකොට තමයි බිස්නස් එක ඉස්සරහට මූව් වෙන්නේ. අපේ කම්පැනි එකේ බ්‍රාන්ච් ඔපරේෂන් වලදී ට්‍රක්ස් ගොඩක් බිසි වෙනවා. ඒ වෙලාවට කස්ටමර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරාට පස්සේ අපිට ඒක ඩිලිවර් කරගන්න බැරි වෙනවා. කස්ටමර්ට අවශ්‍ය වෙලාවට ප්‍රොඩක්ට් එක ඩිලිවර් වෙන්නේ නැත්නම් කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කරන්නේ අවට තියෙන ට්‍රක් එකකින් ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන එක. හැබැයි එයාලගේ ස්ටෑන්ඩඩ් රේට් එකක් නැහැ. වැලිඩ් රිසිප්ට් එකක් නැහැ. ගෙනියන ප්‍රොඩක්ට් එකේ ඒගොල්ලන්ට වගකීමක් නැහැ. අවශ්‍ය වෙලාවට ට්‍රක් එකක් හොයාගන්නත් නැහැ. ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. දවසක් අර්ජන්ට් ඩිලිවරි එකක් තිබිලා අපේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා පික්මි ට්‍රක් එකක් බුක් කරා. ට්‍රක් එකේ ඉක්මනටම ආවා. අපි ස්ටාෆ් එකම එකතු වෙලා ප්‍රොඩක්ට් එක ට්‍රක් එකට ලෝඩ් කරලා කස්ටමර් ඉක්මනට ඩිලිවර් කරා. කස්ටමර් අපේ සර්විස් එක ගැන ගොඩක් හැපි වුණා. බ්‍රාන්ච් එකේ ට්‍රක් එක බිසි වුණා. බ්‍රාන්චස් අතර ප්‍රොඩක්ට් මූව් කරන්න කස්ටමර් ඩිලිවරි වලට අපි බුක් කරන්නේ පික්මි ට්‍රක්. පික්මි එකට ගෙවන ගාණක් සාධාරණයි. වැලිඩ් රිසිප්ට් එකක් ගන්නත් පුළුවන්. අපේ අවශ්‍යතාවයට වුවමනාවට සරලන සයිස් එකකින් අපිට ට්‍රක් එකක් බුක් කරගන්නත් පුළුවන්. හොඳම දේ අපේ ස්ටාෆ් එක අඩු දවසක කලින්ම ඉන්ෆෝම් කරලා ඇසිස්ටන්ස්ලාත් එක්කම අපිට ට්‍රක් එක බුක් කරගන්නත් පුළුවන්. ගුඩ්ස් ඉන්ෂුරන්ස් එකක් තියෙන නිසා වගකීමක් ඇතිව හිතේ බයක් නැතුව ඕනම් ප්‍රොඩක්ට් එකක් ඩිලිවර් කරගන්න පුළුවන්. ලයිව් ට්‍රැකින් තියෙන නිසා තවත් පහසුයි. ඔයාලගේ බිස්නස් එකක් ස්මූත්ලි රන් වෙන්න සීතා හෝල්ඩින්ස් අපි වගේ පික්මි ට්‍රක් වලට මූව් වෙන්න. පික්මි ට්‍රක් තමයි අපේ බිස්නස් එකේ මූව් එක. Pick Me Truck Business එකේ move එක.